දැන් අපි බලමු අපිට විවිධ විදිහට රෙන්ට් එකට ඉන්න තැනක් ගන්න පුළුවන්නේ. ඒ එක එක විදිහවල් මොනවද කියලා බලමු. ඔයගොල්ලන්ට පුළුවන් කොමන් රූම් විදිහට ගන්න. එහෙම නැත්නම් මාස්ටර් බෙඩ්රූම් විදිහට ගන්න. එහෙම නැත්නම් යුනිට්ස් විදිහට ගන්න. යුනිට් එකත් එක එක විදිහට ගන්න පුළුවන්. 1 bedroom unit කියලා තියෙනවා. 2 bedroom unit කියලා තියෙනවා. 3 bedroom unit කියලා තියෙනවා. ඒ විදිහට යුනිට්ස් එක එක විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් මෙහි කොමන් රූම් එකක් දෙන 1 packs. ඒ කියන්නේ එක්කෙනෙකුට ඉන්න තමයි කොමන් රූම් තියෙන්නේ. ගොඩක් ඒ වගේ කොමන් රූම් වල දෙන්නෙකුට ඉන්න බෑ. ඉතින් ඒ වගේම මේ කොමන් රූම් වල shareable kitchen එකක්, shareable bathrooms එහෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ තව කීප දෙනෙක් එක්ක හරි, තව දෙතුන් දෙනෙක් එක්ක හරි ඔයගොල්ලෝ කිචන් එක ෂෙයා කරගන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝගේ බාත්රූම් එකත් ෂෙයා කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට රූම් එක විතරයි හම්බෙන්නේ. ඒ කියන්නේ බෙඩ් එකත් එක්ක ඕන්නම් පොඩි වෝඩ්‍රොබ් එකක් ඒ වගේ එකක් හම්බෙයි. ටේබල් එකක් තියෙනවා නම් ඒක වැඩ කරන්න. ඒ වගේ රූම් එක විතරයි හම්බෙන්නේ. අනිත් හැමදේම ඔයගොල්ලෝ ෂෙයා කරගන්න ඕනේ. බාත්රූම් එකයි කිචන් එකයි. කිචන් එක ගත්තාම කිචන් එකේ ගොඩක් වෙලාවට මේන් දේවල් ටික තියෙනවා. ෆ්‍රිජ් එක, ඊළඟට මයික්‍රෝවේව් එක, ඊළඟට ඉන්ඩක්ෂන් කුකර් එකක්, එහෙම නැත්නම් ගෑස් තියෙනවා නම් ගෑස්, ඒ හැමදේම තියෙනවා. ඔයගොල්ලන්ට සමහර වගේ පොට්ස් හිටන් තියෙනවා. ඒ කියන්නේ උයන්න ගන්න පෑන්, පොට්ස්, හැඳි ගෑරුප්පු ඒවා හිටන් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒවා කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ. තමන්ගේම පෞද්ගලික ඒ පොඩි බඩු ටික ගන්නවා. අර මයික්‍රෝවේව්, ෆ්‍රිජ් එක එහෙම බෙදාගෙන ඔයගොල්ලන්ට පාටිෂන් කරලා එහෙම ඒගොල්ලෝ සමහර වෙලාවට දෙනවා. ඒතර අපිට ඒ විදිහට බලලා ඒවා ෂෙයා කරගෙන පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ කොමන් රූම් වල අවාසියක් තමයි මේ ප්‍රයිවසි එක ටිකක් අඩුයි. ඊළඟට අපිට ගන්න පුළුවන් මාස්ටර් බෙඩ්රූම් එකක්. මාස්ටර් බෙඩ්රූම් එකක් කියන්නේ මොකද්ද? එක්කෙනෙකුට ඉන්න පුළුවන් මාස්ටර් බෙඩ්රූම් උත් තියෙනවා. දෙන්නෙකුට ඉන්න පුළුවන් කපල් එකකට ඉන්න පුළුවන් මාස්ටර් බෙඩ්රූම් උත් තියෙනවා. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එක කොමන් රූම් එකෙන් වෙනස් වෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඒ කියන්නේ කාමරේත් එක්කම බාත්රූම් එක තියෙනවා. එතකොට ඒක ප්‍රයිවට් බාත්රූම් එකක් අපිට හම්බෙනවා. සාමාන්‍ය රූම් එකක් කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් රූම් එකේ අර රූම් එක විතරයි. ලිවිං ඒරියා එකක් එහෙම නෑ. අර බෙඩ් එක, වෝඩ්‍රොබ් එක, ඕනනම් ටේබල් එකයි, චෙයා එකයි ඒ ටික තමයි හම්බෙන්නේ. ඒකත් එක්ක ප්‍රයිවට් බාත්රූම් එක හම්බෙනවා මේ මාස්ටර් බෙඩ්රූම් වල. ඊට අමතරව කිචන් එක තියෙනවා. හැබැයි කිචන් එක ඔයගොල්ලෝ ෂෙයා කරගන්න වෙනවා. මාස්ටර් බෙඩ්රූම් කියන්නේ ඔයගොල්ලෝ කපල් එකක් විදිහට එනවා නම් යන්න පුළුවන් බජට්ම ඔප්ෂන් එකේ. කියන්නේ ගණන් අඩුවෙන්ම වියදම් කරලා ඔයගොල්ලෝ ඉන්නවා නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි මාස්ටර් බෙඩ්රූම් එකකට යන එක. ඊළඟ දේ තමයි ස්ටුඩියෝ යුනිට් කියලා කියන්නේ. ස්ටුඩියෝ යුනිට් එකත් හොඳයි බජට් ඔප්ෂන් එකක්. ඒකේ වෙනස් වෙන්නේ මෙහෙමයි. ස්ටුඩියෝ යුනිට් එකක සාමාන්‍යයෙන් ලිවිං ඒරියා එකක්, ඊළඟට කිචන් එක, බාත්රූම් එක, ඒ හැමදේම බෙඩ්රූම් එක, ඒ හැමදේම තියෙනවා. ඒ හැමදේම ප්‍රයිවට්. හැබැයි මේවා වෙන වෙනම වෙන් කරලා නැහැ. ඒ කියන්නේ බෙඩ් එක තියෙනවා නම් ඒ බෙඩ් එක, ඊළඟට වෝඩ්‍රොබ් එක, කිචන් ඒරියා එක, ඊළඟට වැඩ කරන ටේබල් එක, චෙයා එක, හැම එකක්ම එකට තමයි තියෙන්නේ. බාත්රූම් එක විතරයි පොඩ්ඩක් වෙන් කරලා වෙනම තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම එකට තියෙන්නේ. මේක අර පාටිෂන් කරලා නැහැ. මේකෙත් හොඳ ටිකක් අර ප්‍රයිවසි එකත් මේන්ටේන් කරගෙන ඒ වගේම බජට් ඔප්ෂන් එකක්. ඉතින් ස්ටුඩියෝ එකත් සාමාන්‍යයෙන් කපල් එක්කට යන්න පුළුවන් හොඳ බජට් ඔප්ෂන් එකක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේ යුනිට්ස් කියන එක. මම කිව්වා කලිනුත් ඔයගොල්ලන්ට යුනිට්ස් කියන එක අපිට 1 bedroom, 2 bedroom, 3 bedroom, 4 bedroom, 5 bedroom ওই විදිහට යුනිට්ස් තියෙනවා. යුනිට් එකක් කියන්නේ ගෙයක් ගන්නකොට තියෙන හොඳම ඔප්ෂන් එක. කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රයිවසි එකට, ඊළඟට ක්ලීන්ලිනස් එකේ හැම අතින්ම හොඳම ඔප්ෂන් එක තමයි මේ යුනිට් එකක් ගන්නවා කියන එක. අපි මුලින්ම එහෙනම් බලමු 1 bedroom යුනිට් එකක් කියන්නේ මොකක්ද කියලා. 1 bedroom යුනිට් එකක බෙඩ්රූම් එක වෙනම තමයි තියෙන්නේ. ඊළඟට බාත්රූම් එකක් තියෙනවා වෙනම. ඊළඟට කිචන් ඒරියා එක වෙනම තියෙනවා. ලිවිං ඒරියා එක වෙනම තියෙනවා. මේවා හැම එකක්ම පාටිෂන් කරලා තියෙන හරි පිළිවෙලයි එතකොට. යුනිට් සාමාන්‍යයෙන් කපල්ස් එනකොටත් ගන්නවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ෆැමිලි එකක් එනවා නම් ඒ කියන්නේ චූටි බබෙක් එහෙම ඉන්නවා නම් ගොඩක් වෙලාවට මේ යුනිට් එකක් අනිවාර්යෙන් ගන්නවා. ෆැමිලි එකක් ඉන්නකොට හරි අමාරුයිනේ රූම් එකක, මාස්ටර් බෙඩ්රූම් එකක හෝ ස්ටුඩියෝ එකක ඉදි පොඩ්ඩක් අමාරුයිනේ. ෆැමිලි එකක් වගේ එනකොට ගොඩක් වෙලාවට රෙකමන්ඩඩ් ඔප්ෂන් එක තමයි මේ යුනිට් එකට යන එක. එතකොට 2 bedroom යුනිට් එකක් කියන්නේ අර වගේම තමයි බෙඩ්රූම් දෙකක් වෙන වෙනම තියෙනවා.
ඊළඟට ලිවිං ඒරියා එක වෙනම, කිචන් ඒරියා එක වෙනම, බාත්රූම් එක වෙනම. ඉතින් ඔයගොල්ලෝ අපේ හෝම් ටුවර් එක බැලුවේ නැත්නම් බලන්න. අපි ඉන්නේ 2 bedroom unit එක. එතකොට bedroom දෙක වෙන වෙනම තියෙනවා. ලිවිං ඒරියා එක, කිචන් එක, බාත්රූම් එක ඒ හැම එකම වෙන වෙනම පාටිෂන් කරලා තමයි තියෙන්නේ. ඊළඟ ඔප්ෂන් එක තමයි හොස්ටල්ස් කියලා කියන්නේ. ඉතින් හොස්ටල්ස් වල ගොඩක් වෙලාවට ඉන්නවා ස්ටුඩන්ට්ස්ලා වගේ. සාමාන්‍යයෙන් කපල්ස් එහෙමනම් හොස්ටල්ස් වල ඇවිල්ලා ඉන්නේ නැහැ. ගොඩක් මෙහි තියෙන හොස්ටල්ස් මික්ස් හොස්ටල්ස්. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට පැත්තකින් දාන්නම් කොහොමද මේ හොස්ටල්ස් කියන ඒවා තියෙන්නේ කියලා. මික්ස් හොස්ටල් එක ගර්ල්ස් බොයිස් ඒ හැමෝම මික්ස් වෙලා තමයි ඉන්නේ. කියන්නේ මේකෙදි ලොකු ඉඩ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. පොඩි බෙඩ් එකක් හම්බෙනවා. ඒක නිකන් කවර් වෙලා වගේ තියෙනවා. ඕන්නම් තමන්ගේ බඩු දාගන්න චුට්ටි ලොක එකක් වගේ හම්බෙයි. හරිම පොඩි දේවල් පොඩි ෆැසිලිටිස් ටිකක් තමයි හම්බෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කපල් එක්කට ෆැමිලි එක්කට මේ හොස්ටල්ස් වල ඉන්න බෑ. ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා තමයි ඉන්නේ. මොකද හොස්ටල්ස් වල ගොඩක් ගාණ අඩුයි. හරිද? ඒ වගේම බාත්රූම් එක, කිචන් එක සමහර වෙලාවට කිචන් නැත්තෙත් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට උයන්න බෑ. බාත්රූම් එකත් ෂෙයා කරගන්න තමයි තියෙන්නේ. දැන් මම මේ එක එක ගෙවල් අපිට රෙන්ට් එකට ගන්න පුළුවන් ආකාර තමයි කතා කරේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මාස්ටර් බෙඩ්රූම් එකක්, කොමන් රූම් එකක්, එහෙම නැත්නම් යුනිට් එකක්, ස්ටුඩියෝ යුනිට් එකක්, පොඩි අපාර්ට්මන්ට් එකක් ওই විදිහට ඔයා ගන්න එක රෙන්ට් එකට ගන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල් මුලින්ම කතා කරපු ගෙවල් වර්ග. ඒ කියන්නේ කොන්ඩෝවල, HDB වල, ලෑන්ඩඩ් හවුස් වල ඒ වගේ ඒ හැම එකෙම වගේ තියෙනවා. ඒ කියන්නේ කොන්ඩෝවල ඔයගොල්ලන්ට ස්ටුඩියෝ විදියට ගන්න පුළුවන්, කොමන් රූම් එකක් විදියට ගන්න පුළුවන්, ඊළඟට මාස්ටර් බෙඩ්රූම් එකක් විදියට, එහෙම නැත්නම් යුනිට් විදියට ඒ වගේ එක එක කොන්ඩෝවල තියෙනවා. ඒක එක ඔප්ෂන් හැම එකම වගේ තියෙනවා. ඉතින් ඒ මුලින්ම කතා කරපු ගෙවල් වර්ග වලින් ඕගොල්ලෝ කැමති විදිහ, ඒ කියන්නේ රෙන්ට් එකට ගන්න කැමති විදිහ තීරණය කරලා. ඒ කියන්නේ ඔයා මාස්ටර් බෙඩ්රූම් එකක ඉන්නෝ කැමති නම් ඕගොල්ලන්ට HDB එකක හරි කොන්ඩෝ එකක හරි එහෙම නැත්නම් ලෑන්ඩඩ් හවුස් එකක හරි එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකක හරි මාස්ටර් බෙඩ්රූම් එකක් හොයාගන්න එක තමයි තියෙන්නේ. කොමන් රූම් එක නම් කොමන් රූම් එකක් ඒ මුලින් කතා කරපු ගෙවල් වර්ග වලින් හොයාගන්න තමයි තියෙන්නේ. හරි, දැන් මං හිතන්නේ මේ දෙක ඕගොල්ලන්ට පැටලෙන්නේ නැතුව ඇති. මොකද්ද මං අර මුලින්ම ගෙවල් වර්ග වගේක් කිව්වා. ඊට පස්සේ ගෙවල් රෙන්ට් එකට ගන්න පුළුවන් විදිහවල් තමයි ඕගොල්ලන්ට ඔප්ෂන්ස් තමයි ඒ කිව්වේ.